ඔයා මීට කලින් ඔස්ට්‍රේලියාවේ ෂෙල් බීච් ගැන අහලා තියෙනවද? අපි කවුරුත් දන්න ඔස්ට්‍රේලියාවේ ශාක්‍ය ලෝකෝරුම කලාපේ පිහිටන ෂෙල් බීච් එහෙමත් නැත්නම් බෙල්ලන් කටු වෙරළ ලෝකයේ පවතින අතිශයින්ම දුර්ලභ වගේම මනරම් ස්වභාවික ආශ්චර්යයක්. සාමාන්‍යයෙන් නම් වෙරළක් නිර්මාණය වෙන්නේ වැලි හරි ගල් කැටවලින් හරි වුණත් කිලෝමීටර් 60ක් පමණ දිගින් යුක්ත මේ වෙරළ තීරය සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ බිලියන ගණනක් වූ කුඩා සුදු පැහැති මෙල්ලන්ගේ කටුවලින්. මෙහි දක්නට ලැබෙන්නේ ෆ්‍රැගුම් එරුගාටුම් කියන විශේෂ මෙල්ලන් වර්ගයේ කටු පමණයි. මේ ප්‍රදේශයේ මුහුදු ජලයේ ලවණතාවය සාමාන්‍ය මුහුදු ජලයට වඩා දෙගුණයක් පමණ වැඩි. ඉතින් මේ පරිසරය තුළ මේ බෙල්ලන් වර්ගයට සතුරන්ගෙන් තොරව ඉතා වේගයෙන් බෝවෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. වසර දහස් ගණනක් පුරාවට මියගිය බෙල්ලන්ගේ කටු රළ මගින් වෙරළට ගසාගෙන තියෙනවා. ඇතන් ස්ථානවල මේ බෙල්ලන් කටුතට්ටුව මීටර් 7ක් ඉඳන් මීටර් 10ක් දක්වා ගැඹුරට විහිදෙනවා. අතීතයේදී මේ බෙල්ලන්ගේ කටු කොතරම් තදට තිබුණද කිව්වොත් මේ ප්‍රදේශයේ වැසියන් මේවා කුට්ටි විදියට කපලා ගොඩනැගිලි ඉදි කරන්න පවා භාවිතා කරලා තියෙනවා. ඉතින් අද වෙනකොට පිරිසිදු නිල් පැහැති මුහුදුදිය ඒ වගේම හිම වගේ සුදු පැහැති බෙල්ලන්ගේ කටු ඇතිරිල්ල නිසා මේක ලොව පුරා සංචාරකයන්ගේ නොමග ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත්වෙලා තියෙනවා.